සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම මෙවර පැවැත්වුණු T20 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකීන් කිහිප දෙනෙක් ආබාධවලට ලක් වුණා. ඉතින් එම ක්‍රීඩකීන් ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය නියෝජනය කිරීමට නියමිතයි. ඉතින් ඒ අතරින් ගත්තාම වනිදු හසරංග ලක්නෝ සුපර් ජෙන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත වෙනවා. කෙසේ නමුත් වනිදු හසරංග ඉන්දියා රුපියල් කෝටි 2ක මුදලකට ලක්නෝ සුපර් ජෙන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. කෙසේ නමුත් ඔහු ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගුඩ්කේෂ් මෝටි එම කණ්ඩායම සඳහා ආදේශ කිරීමට කණ්ඩායම හිමිකරු තීරණය කර තිබෙනවා. ඉතින් එම නිසා නිල වශයෙන් ඔහුව ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් මෙවර ඉවත් වීමට නියමිත බව තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් ඒ වගේම මතීෂ පදිරණ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දියා රුපියල් කෝටි 18ක මුදලකට මිලදී ගනු ලැබුවා. මතීෂ මෙවර පන්දු වාර 20 ලෝක කුසලානේ ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණා. කෙසේ වෙතත් ඔහු මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරනු ඇති බවටයි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විශ්වාස කරන්නේ. කෙසේ නමුත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට එම කණ්ඩායම අපේක්ෂා නොකරන බවට මාධ්‍ය වාර්තා දැනට පළ වෙනවා. ඉතින් මේ වගේම මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකීන් 7 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් ඒ අතරින් ගත්තාම ආබාධ සහිත ක්‍රීඩකීන් 30 දෙනෙක් සිටිනවා. වනිදු හසරංග මතීෂ පතරණ සහ එෂාන් මාලිංග. ඉතින් ඒ අතරින් වනිදු හසරංග නිල වශයෙන් ඉවත් කොට ඇති බවට තමයි මාධ්‍ය වාර්තා පළ වෙන්නේ. ඉතින් කෙසේ නමුත් මාර්තු මාස 28 වෙනිදා IPL තරඟාවලිය පැවැත්වෙනවා සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර් බැංගලුරු කණ්ඩායම අතර. ඉතින් මෙම තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.